අලුත් බැච් එකටද? මං ටිකක් විතර බය වෙලා එහෙ මෙහෙ බල බල ඉද්දී තද දුඹුරු පාට ෂර්ට් එකක් ඇඳගත්ත සුදු පාට බෝයි කෙනෙක් මගෙන් ඇහුවා. අලුත් බැච් එකටද ආවේ? අර බෝයි ඔන්න ඉතින් ආයෙත් සැරයක් මගෙන් ඇහුවා. ඔව් මං ඉතින් උත්තර දුන්නා. සිංහල මීඩියම්ද ඉංග්‍රීසි මීඩියම්ද? ඒ බෝයි ආයෙත් මගෙන් ඇහුවා. සිංහල මීඩියම් මං උත්තර දුන්නා. ඉඳගන්න. මහා ආඩම්බරකමකින් මේ යකා පුටුවක් ඇස් දෙකෙන් පෙන්නලා මට කිව්වා. මූ මොකටද මට ඉඳගන්න කියන්නේ? මේ යකත් මං වගේම අලුත් බැච් එකට ආපු පොරන්නේ. පිස්සුද මන් දන්නේ මූට. මං ඉතින් හිතුවා. මං ඒ බෝයි වාඩි වෙලා හිටපු පුටුව ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩි වුණා. මං නිකමට වගේ ඒ බෝයි දිහා ආයෙත් සැරයක් බැලුවා. පොර ෆෝන් එකට මුළු බාගෙන ඉන්නවා. එකත් එකටම ගර්ල්ට මැසේජ් කරනවා වෙන්නේ නැති. කට්ටියම ලෙක්චර් හෝල් එකට එන්න කවුදෝ මිනිස්සෙක් වුණ අපි ළඟට ඇවිල්ලා කිව්වා. ඔයා ඉස්සර වෙන්න. මගේ ළඟ හිටපු ඒ බෝයි වෙන කාටද මන් දන්නේ කොල්ලෙක්ට කිව්වා. නෑ ඔයා යන්න. ඒක කිසි ගානක් නැතුව කිව්වා. නෑ මටත් කලින් ඔයා ඇවිත් හිටියේ ඔයා ඉස්සර වෙන්න. නෑ ඔයාලා යන්න. උන්දි මුන් දෙන්න කියව ගන්න එකෙක්වත් යන්නේ නෑ. එකෙක්ටවත් යන්න බැරි නම් අඩුමතර මටවත් යන්න දීපල්ලකෝ කියලා මං ඉතින් හිතින් හිතුවා. මම මෙහෙ ලෙක්චරර් කෙනෙක්. පුටා පටස් කිව්වලු. ඒ මොකක්ද ඒ උනේ? මට අර වාඩි වෙන්න කියලා කියපු බෝයි කියනවා එයා ලෙක්චරර් කෙනෙක් කියලා. එතකොට අපි ඔක්කොමලා ස්ටුඩන්ට්ස්ලා.